ඔබත් ඔබගේ කේන්දරේ බලලා වැරදිලා කලකිරිලාද? නැත්නම් ඔයාගේ ජීවිතේ කේන්දරේ තොරතුරු සම්පූර්ණයෙන්ම වෙනස් කියලා හිතලා තියනවද? ඇත්තටම ජ්‍යොතිෂය නෙමෙයි එහෙනම් වැරදි. ඒකට බලපාන්න පුළුවන් හේතු ගොඩාක් තියෙනවා. ඒ දේවල් අනිවාර්යෙන් දැනගන්න. මම ඒකට හේතු කීපයක් පැහැදිලි කරන්නම්. දත්තවල සිදුවෙන්න පුළුවන් වැරදි. ඔබ ලබා දෙන තොරතුරු වල නිවැරදි බව ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබ උපන් වේලාව වෙනස් වීම හෝ ලබා දෙන නිවැරදි නොවන තොරතුරු හේතුවෙන් ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. වාර්තාවල කියවීම ඒකාකාරී වීම හෝ ඔබේ ඉරණම සැබෑ ජීවිතයට වඩා සම්පූර්ණයෙන් වෙනස් වීම එදා ගණනයන් කිරීම පවා අතින්ම සිදු කළත් අද බොහෝ ගණනය කිරීම මුද්‍රිකාංගවලින් සිදු වෙනවා. ඒකේ වරදක් නෑ. ගණනය කිරීම නිවර්තිව ලබා ගැනීම පහසුයි. නමුත් එයින් පලාපල විස්තර කිරීම ජ්‍යොතිෂ්‍යවේදියාගේ දැනුම හැකියාව අනුව සමහර කොටස් අඩු වැඩි වශයෙන් අවධානය ලබා දීම හෝ අවධානය ගිලිහී යාම සිදුවිය හැකි නිසා ඔබේ කේන්දරයේ යම් වෙනස්කම් සිදුවිය හැකියි. ඒ නිසා විශ්වීය ශක්තිය සහ සමස්ත වැදගත් තොරතුරු පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන එකම තැන හිර නොවි කොටු නොවි සියලු දැනුම හොයාගෙන Tamanගේ දැනුම යාවත් කාලින කරගන්නා ජ්‍යොතිෂ්‍ය වේදියෙක් තෝරා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි. මොකද ඔබ සොයන්නේ ඔබට උරුම ඔබේ ජීවන මාර්ග සිතියමයි. ඔබේ ආත්මයේ නියම රිද්මය හඳුනා ගන්න නම් ඔබ අනිවාර්යෙන් මේ සියලු දේ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔබ නම්‍යශීලී නොවීම සහ ඔබට ඒ ගැන අවබෝධයක් නොවීමත් තවත් හේතුවක්. ඔබේ උත්සාහය සහ ආකර්ෂණ බලය තුලින් ඔබට ඔබේ මාර්ග සිතියම ඉරණමේ බොහෝ දේ වෙනස් කළ හැකි බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ හෝ අමතක කරනවා. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුට වෛද්‍ය විද්‍යාව පිළිබඳව සියලු දැනුම වගේම රෝගියාගේ රෝග විනිශ්චය කිරීමටත් රෝගියා නොකියන රෝග පවා පරීක්ෂා කර හඳුනා ගැනීමටත් ශරීරයේ මෙන්ම මනස සුවපත් කිරීමටත් උතුම් විශේෂ හැකියාවක් තිබිය යුතුයි. ජ්‍යොතිෂවේදියෙක් කියන්නේ ඒ වගේ උතුම් කෙනෙක් විය යුතුමයි.